නෑදෑයින් යහළුවන් අසල්වාසීන්. ඔය කට්ටිය ඔයාලගේ මේ විෂය ධාරාවක් තෝරා ගැනීමේදී ලොකු බලපෑමක් ඇති කරනවා. හේතුව මම කියන්නම්කෝ. දැන් ඉන්න ඕන හිතන්නකෝ ඔයාලගේ ඔන්න ගෙදර අයියලා අක්කලා ඉන්නවා. දැන් අයියලා අක්කලා සේරම කරලා තියෙන්නේ මේ ගණිත විද්‍යාව කියන විෂය. හැබැයි ඔයා ඒවට වැඩි කැමැත්තකුත් නැහැ. ඔයා ඒවට වැඩි දක්ෂතාවයකුත් නැහැ. ඔයා කැමති මේ තාක්ෂණ වේදේ කියන විෂය ධාරාව පැත්තෙන් යන්න. දැන් හිතන්නකෝ ඔයා කැමති ඔන්න මෙකනිකල් පැත්තට. ඒ වගේ කැමැත්තක් තියෙනවා ඔයාගේ. ඔය පොඩි ගැජට් හදන්න. ඔය වගේ පැත්තක් තියෙනවා නම් ඔයාලට මේ තාක්ෂණ වේදේ කියන විෂය ධාරාව ගැලපෙනවා. එහෙනම් ඔයාලා මෙයාලා කියන දේවල් ටික පොඩ්ඩක් අහලා ඉවර වෙලා ඔයාලම තර්කයක් කරලා බලන්න. ඇයි මෙයාලා මට මේ විෂය ධාරාව තෝරගන්න කියන්නේ? ඒක මට ගැලපෙනවද? මම ඒක කළොත් මට මොනවද කරන්න පුළුවන්? ඔය ටික ගැන පුතේ ඔයා තමන්ගෙන්ම පොඩි අධ්‍යයනයක් කරන්න. නැත්තම් ඔයාලා A level කරන්න ගියාට පස්සේ එක්කෝ කැමති නැති විෂයක් හන්දා ඔයාලට මේක අතහැරලා දාන්න හිතෙනවා. කරන්න හිතෙන්නෙම නැහැ. ඊට පස්සේ එක්කෝ ඔයාලා දක්ෂ නැති හන්දා ඔයාලට මේක එපා වෙනවා. ඒක හන්දා මේ කරන අවුරුදු A level කරන අවුරුදු දෙක තියෙනවනේ 12 13 වසරවල් දෙක. එතකොට ඒ වසරවල් දෙකේ ඔයාලා කැමැත්තෙන් මේ විෂය ධාරාව හදාරන්න. වලට ගොඩාක් මහන්සි වුණා. මහන්සි වෙලා ඒ ගැම්මෙන්ම A level කරන්න. ඒ අතර කාර්යයේ ඔයාලට ඉස්කෝලේ පටන් ගන්න මාස 4ක 5ක කාල පරිච්ඡේදයක් තියෙයි. ඒ කාල පරිච්ඡේදය අපතේ යවන්න එපා. ඔයාලගේ ඉංග්‍රීසි ටික හදාගන්න. එතකොට IT පැත්ත, ඒ කියන්නේ කම්පියුටර් නොලෙජ් එක, ඒ වගේ දේවල් හදාගන්න. ඒත් එක්ක පුළුවන් නම් ඔයාලට වෘත්තීමය වටිනාකමක් තියෙන කෝස් එකක් කරන්න. දැන් උදාහරණයක් විදිහට බේකරි පාඨමාලාවක්. තව සැලුන් එකක සැලුන් කෝස් එකක්. ඔය ෆැෂන් ඩිසයිනින් මේ ඒ වගේ දෙයක්. ඒ වගේ දෙයක් ඔයාලට කරගෙන තියාගන්න පුළුවන් වුණොත් ඒ කාලය සෑහෙන වටිනවා පුතේ. ඔයාලා අයිබෝන් දුවේ පුතේ. අද අපි කතා කරන්න යන්නේ මේ ඔයාලා ගොඩක් ප්‍රශ්නයක් අහලා තිබ්බා A level වලට කරන්න හොඳ සබ්ජෙක්ට් ගැන. එතකොට ඒ ගැන පොඩි හැඳින්වීමක් කරන්න තමයි අද මේ වීඩියෝ එක කරන්න හිතුනේ. එතකොට පුතේ අපි හැමෝම දන්නවා A level වලට අපිට විෂය ධාරා 5ක් යටතේ A levels කරන්න පුළුවන්. පළවෙනි එක විද්‍යා, ගණිත, කලා, වාණිජ්‍ය, පස්වෙනි එක තාක්ෂණ වේදේ. හරි. එතකොට ළමයි ලංකාව ඇතුලේ මේ A level කරනවා කියන්නේම ඇත්තටම මේ ඔයාලට හම්බ වෙච්ච ලක්ෂ ගානක ස්විප් එකක්. මොකද ඔයාලා දන්නවා ලංකාවේ තියෙන්නේ නොමිලේ අධ්‍යාපනයක්. එතකොට මේ නොමිලේ අධ්‍යාපනයේ යටතේ ඔයාලගේ අවසාන වසර දෙක හදාරන්නේ. එතනින් පස්සේ තවත් අවුරුදු 3කට හෝ 4කට උපාධි පාඨමාලාවක් සඳහා සුදුසුකම් ලබන්න තමයි මේ අපි A level කරන්නේ. එතකොට A level කියන්නේ පුතේ ඇත්තටම ළමයෙකුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක්. හරි. එතකොට ඔයා මේ අද ගන්න තීරණේ ඔයාගේ මුළු ජීවිත කාලයකටම බලපානවා. හරි. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඔයා අද තෝරගන්න මේ විෂය ධාරාව ඔයාගේ මුළු ජීවිත කාලෙම ඔයාගේ රක්ෂාව කටයුතු කරන විදිහ ඔය හැම දෙයක්ම තීරණය කරන්න මේ විෂය ධාරාව බලපානවා. ඒක හන්දා ඔයා විෂය ධාරාවක් තෝරගන්නකොට හරි අධ්‍යයනයක් කරලා ඉවර වෙලා විෂය ධාරාව තෝරගන්න ඕනේ. හරි. හේතුව මම කියන්නම්. දැන් ඔයාගේ යාළුවෝ මැත්ස් කරනවා කියලා. යාළුවෝ බයෝ කරනවා කියලා. යාළුවා කරන සබ්ජෙක්ට් කරන්න හිතන්න එපා මුලින්ම. හරි.
හේතුව තමයි ඔයා එහෙම කරන්න ගියොත් ඔයා අනිවාර්යෙන් A level එන ගන්නවා. හරි. ඉස්සෙල්ලාම තමන් බලන්න මෙන්න මේ ඔයා සබ්ජෙක්ට් එක තෝරගන්නකොට තමන් පොඩි අධ්‍යයනයක් කරන්න. ඒකෙදි පළවෙනියටම ඔයා මුලින්ම බලන්න ඔයාගේ කැමැත්ත මොකක්ද? කැමැතිම විෂය. එතකොට ඔයා කැමති විෂය ධාරාව ඔයා තෝරගන්න ඕන. හරි. දැන් උදාහරණයක් විදිහට ඔයා හිතන්නකෝ ඔයා මේ ගණිත විෂය ධාරාවට කැමැත්තක් තියෙනවා කියලා. ඔයා ඒ පැත්තෙන් යන්න තමයි කැමති. එහෙනම් ඒකට මූලිකත්වය දීලා ඊටු ටික ගැන කල්පනා කරන්න. හරි. ඊට පස්සේ ඔයාගේ දක්ෂතාවයත් බලන්න ඕනේ පුතේ. කැමැත්ත තිබ්බ පළියටම විෂයක් තෝරගන්න එපා. ඔයාගේ දක්ෂතාවය බලන්න. හරි. දැන් උදාහරණයක් විදිහට මම කියන්නම්කො මෙහෙම. දැන් සමහර ළමයි මේ කියන කතාවක් තමයි මට කෙමිස්ට්‍රි කරන්න බෑ. මම කෙමිස්ට්‍රි තේරෙන්නෙම නැහැ. මට ෆිසික්ස් තේරෙන්නෙම නැහැ. හරි. දැන් එතකොට ඔයාලා බලන්න. ඔයාලට මේ කෙමිස්ට්‍රි ෆිසික්ස් නැතුව මේකේ කරන්න විෂයන් මොනවා හරි තියෙනවා. හරි. දැන් උදාහරණයක් විදිහට මේ කෙමිස්ට්‍රි වෙනුවට IT කරන්න හැකියාවක් තියෙනවා මේ විෂය ධාරා යටතේ. එතකොට එහෙම කළොත් ඔයාට මොනවද තියෙන වාසි මොනවද තියෙන අවාසි? ෆිසික්ස් වෙනුවට තියෙනවා අපේ ඇග්‍රි කරන්න. එතකොට මේ ඇග්‍රි කළොත් මොනවද ඔයාට ලැබෙන වාසි මොනවද අවාසි? මට කොයි වගේ උපාධි පාඨමාලාවක්ද හදාරන්න පුළුවන් වෙන්නේ? මෙන්න මේ උපාධි පාඨමාලාවලට මට යන්න අවස්ථාව තියෙනවද නැද්ද? ඔය ටික ඔයාලා ඉස්සෙල්ලා කල්පනා කරන්න ඕනේ පුතේ. මේ කැමැත්ත දක්ෂතාවය කියන දෙක මත ඔයා පළවෙනියට විෂය ධාරාව තීරණය කරන්න. ඊට පස්සේ තුන්වෙනියට ඔයා බලන්න ඔයාගේ අනාගත බලාපොරොත්තුව. එතකොට ඔයාගේ අනාගත බලාපොරොත්තුව කියන එකෙන් මම මෙතන අදහස් කළේ ඔයා ඉදිරියේදී කරන්න බලාගෙන ඉන්න රස්සාව. මොන ෆීල්ඩ් එකෙන්ද ඔයා මේ රැකියාව කරන්නේ? එතකොට ඒ රැකියාවට යෑමේ හැකියාව මේ විෂය ධාරාවක් කළොත් තියනවද? මොකද දැන් හිතන්නකෝ මෙහෙම ඔය වාණිජ්‍ය කරලා යන විෂය මේ රැකියාවලටම මේ ගණිත විද්‍යා කරලා යෑමේ හැකියාවකුත් තියෙනවා. එතකොට දැන් ඒ වගේ වෙලාවකදී ඔයාලා බලන්න ඔයාලගේ අනාගත බලාපොරොත්තුවත් එක්ක මේක සංසන්දනය කරන්න. මෙහෙම කරත් හරියනවද? මෙහෙම කළොත් පුළුවන්ද? මොකද නැත්තම් පුතේ ඔයාලා ජීවිත කාලෙම විඳවන්න වෙනවා. අනේ මට මේක කරගන්න බැරි වුණානේ. මට මෙතෙන්න යා ගන්න බැරි වුණානේ. අන්න ඒක නැති කරගන්න ඔයාලා ඉස්සෙල්ලා මේ පොඩි අධ්‍යයනයක් කරන්න මේ විෂයන් සම්බන්ධයෙන්. ඊට පස්සේ හතරවෙනි එක තමයි ඔයාලගේ දෙමව්පියන් නෑදෑයින් යහළුවන් අසල්වාසීන්. ඔය කට්ටිය ඔයාලගේ මේ විෂය ධාරාවක් තෝර ගැනීමේදී ලොකු බලපෑමක් ඇති කරනවා. හේතුව මම කියන්නම්කෝ. දැන් හිතන්නකෝ ඔයාලගේ ඔන්න ගෙදර අයියලා අක්කලා ඉන්නවා. දැන් අයියලා අක්කලා සේරම කරලා තියෙන්නේ මේ ගණිත විද්‍යාව කියන විෂය. හැබැයි ඔයා ඒවට වැඩි කැමැත්තකුත් නැහැ. ඔයා ඒවට වැඩි දක්ෂතාවයකුත් නැහැ. ඔයා කැමති මේ තාක්ෂණ වේදේ කියන විෂය ධාරාව පැත්තෙන් යන්න. දැන් හිතන්නකෝ ඔයා කැමති ඔන්න මෙකනිකල් පැත්තට. ඒ වගේ කැමැත්තක් තියෙනවා ඔයාගේ. ඔය පොඩි ගැජට් හදන්න. ඔය වගේ පැත්තක් තියෙනවා නම් ඔයාලට මේ තාක්ෂණ වේදේ කියන විෂය ධාරාව ගැලපෙනවා. එහෙනම් ඔයාලා මෙයාලා කියන දේවල් ටික පොඩ්ඩක් අහලා ඉවර වෙලා ඔයාලම තර්කයක් කරලා බලන්න. ඇයි මෙයාලා මට මේ විෂය ධාරාව තෝරගන්න කියන්නේ? ඒක මට ගැලපෙනවද? මම ඒක කළොත් මට මොනවද කරන්න පුළුවන්? ඔය ටික ගැන පුතේ ඔයා තමන්ගෙන්ම පොඩි අධ්‍යයනයක් කරන්න. නැත්තම් ඔයාලා A level කරන්න ගියාට පස්සේ එක්කෝ කැමති නැති විෂයක් හන්ද ඔයාලට මේක අතහැරලා දාන්න හිතෙනවා.
කරන්න හිතෙන්නෙම නැහැ. ඊට පස්සේ එක්කෝ ඔයාලා දක්ෂ නැති හන්ද ඔයාලට මේක එපා වෙනවා. ඒක හන්ද මේ කරන අවුරුදු A level කරන අවුරුදු දෙක තියෙනවනේ 12 13 වසරවල් දෙක. එතකොට ඒ වසරවල් දෙකේ ඔයාලා කැමැත්තෙන් මේ විෂය ධාරාව හදාරන්න ඕනේ. එතකොට තමයි තමන්ගේ ටාගට් එකට යන්න පුළුවන් වෙන්නේ. වෙන කවුරුවත් කිව්ව පළියට, යාළුවා කරන පළියට එහෙමනම් මේ විෂය ධාරාව කරන්න එපා පුතේ, අපරාධයක්. ඔයාට හම්බ වෙලා තියෙන අර ලක්ෂ ගානක ස්විප් එක නැති කරගන්න වැඩක්. ඒක හන්දා මෙන්න මේ කියන කරුණු ටික ඔයා පොඩි සාරාංශයක් කරන්න. සාරාංශයක් කරලා ඔයා A level subject එකක් තෝරගන්න. ඔයා බලන්න ඔයාට මේ ගැන හොයන්න ඕනේ තරම් ක්‍රම තියෙනවා. YouTube එකේ ගහලා බලන්න මේ විෂය ධාරා කළොත් කොහොමද යන්න පුළුවන්, මොනවද කරන්න පුළුවන්. ඒ හැම දෙයක්ම තියෙනවා මේකේ. දැන් ඕනේ කෙනෙකුට හොයාගන්න පුළුවන්. ඒත් එක්ක ඔයාලා තරම් බලන්න පුතේ කැම්පස් පොත තියෙනවා. එතකොට මේ කැම්පස් පොතේ තියෙනවා අපිට කරන්න තියෙන සබ්ජෙක්ට්. සමහර උපාධි පාඨමාලාවන් තියෙනවා පුතේ සුදුසුකම් ලැබපු අය නැති. එතකොට ඒ වගේ දේවල් අපරාධයි. මේ ලංකාව ඇතුලේ අපිට දීලා තියෙන chance එකේ ප්‍රයෝජනයක් කරන්නේ. ඒක හන්දා මම නම් කියන්නේ මේ විෂය ධාරාවන් පහින් කැමති විෂය ධාරාවක් කරන්න ඔයාලා ඒක ඇතුලේ වැඩෙක් වෙන්න. ඔය ටික තමයි මෙතෙන්දි කියන්න තියෙන්නේ. අපි ඉස්සරහදී වීඩියෝස් කරනවා මේ විෂය ධාරා යටතේ ඔයාලට හදාරන්න පුළුවන් උපාධි පාඨමාලා මොනවද? එතකොට ඒවෙන් මොනවද තියෙන රැකියා අවස්ථා, ඔය හැම දෙයක් ගැනම අපි ඉස්සරහදී මේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක හන්ද අපේ channel එක subscribe කරලා තියාගන්න ඔයාලා. ඒ වගේම පොඩි අවවාදයක් දෙන්නම් පුතේ. ඔයාලා දැන් O level වලට ගොඩාක් මහන්සි වුණා. මහන්සි වෙලා ඒ ගැම්මෙන්ම A level කරන්න. ඒ අතර කාර්යයේ ඔයාලට ඉස්කෝලේ පටන් ගන්න මාස 4ක 5ක කාල පරිච්ඡේදයක් තියෙයි. ඒ කාල පරිච්ඡේදය අපතේ යවන්න එපා. ඔයාලගේ ඉංග්‍රීසි ටික හදාගන්න. එතකොට IT පැත්ත, ඒ කියන්නේ කම්පියුටර් නොලෙජ් එක, ඒ වගේ දේවල් හදාගන්න. ඒත් එක්ක පුළුවන් නම් ඔයාලට වෘත්තීමය වටිනාකමක් තියෙන කෝස් එකක් කරන්න. දැන් උදාහරණයක් විදිහට බේකරි පාඨමාලාවක්. තව සැලුන් එකක සැලුන් කෝස් එකක්. ඔය ෆැෂන් ඩිසයිනින් මේ ඒ වගේ දෙයක්. ඒ වගේ දෙයක් ඔයාලට කරගෙන තියාගන්න පුළුවන් වුණොත් ඒ කාලය සෑහෙන වටිනවා පුතේ. ඔයාලා අර තමන් කැමති ෆීල්ඩ් එක ඇතුලේ පොඩි අඩියක් තියලා ඉන්න ඉස්සරහින්. එතකොට ඔයාලට වෙන කෙනෙකුට වැඩිය ඉස්සරහට යන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ මේ අපේ පිරිමි ළමයි කැමතිනේ ඔය කාර්මික වැඩවලට. එතකොට මේ පොඩි පාඨමාලා තියෙන ඔයාලට කාර්මික වැඩ කරන්න මාස 3 4 එහෙම පාඨමාලාවන් තියෙනවා. එතකොට මේ පාඨමාලාවක් එක්ක සම්බන්ධ වෙලා ඔයාලා පොඩි දැනුමක් අරගෙන තියාගන්න. ඒක ඔයාලගේ මේ A level වලටත් වැදගත් වෙයි පුතේ. ඒක හන්දා මේ කාල සීමාව අපතේ අරින්න එපා. මේ මාස 5-6 කාලේ උපරිම වැඩ ටික කරන්න. මොකද අනිත් එක ඔයාලට කියන්න තියෙන දෙයක් තමයි ඔය ටියුෂන් පන්ති පටන් අරගෙන තියෙනවා. ඒවට සහභාගී වෙන්න. හැබැයි ඔයාලට මේ අර කාලය තුල ඒ අර ඉංග්‍රීසි ටික, IT ටික ඔය පාඨමාලාවක් කළා කියලා අර මේ ඔයාලගේ ටියුෂන් වලින් හම්බ වෙන මේ මූලික විෂය මේ අතපසු වෙන්නේ නැහැ. මොකද ආපහු ඔය කාල පරිච්ඡේදය ඇතුලේ ආපහු පටන් ගන්නව පුතේ සමහර සබ්ජෙක්ට්. ඒක හන්දා ඔයාලට ඒව කරගන්න පුළුවන්. ඒක හන්දා මේ කාලය වටිනවා. ඔයාලා අර පටන් ගත්තු දේවල් කරගෙන යන්න. ඒ කියන්නේ උපකාරක පන්ති වලට සහභාගී වෙලා ඒ අතරේ අර මම කියපු ටිකක් කරන්න. එතකොට ඔයාලට හොඳ ගමනක් යෑමේ හැකියාව තියෙයි. හරි. එහෙනම් වැඩි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි ඉස්සරහා වීඩියෝස් වලින් ඔයාලට මේවැය තියෙන උපාධි පාඨමාලා මොනවද කරන්න පුළුවන් රැකියා ඔය ටික ගැන වීඩියෝස් අරගෙන එනවා.
ඒක හන්දා අපේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අපි මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ආයුබෝවන්.